හයි යාළුවනේ ගලි බවුසරයක බෑලා අසූචි නාගෙන ඉන්න ගලි සුදා ආදිවාසී ගම්මානයකට ගිහිල්ලා වීඩියෝ එකක් දාලා ඌ නිර්දෝෂී කියලා උගේ අසූචි හොද ගන්න වීඩියෝ එකක් දාලා තියෙනවා. එන්නේ වීඩියෝ එක ගැන මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සිරු දෙනා සඳුන් ග්ලොස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කළේ නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ කක්ෂුදා දැන් ජාමෙන් බේරෙන්න ආදිවාසී ගම්මානේ කියලා වීඩියෝ එකක් දාලා තිනවා. ඒක වීඩියෝ එකේ රැට්ට ගන්නවා. එතකොට මම දන්න හැටියට සුදා මේ account එක open කරලා තින්නේ ඇමරිකාවේද කොයිද? එතකොට සුදා ඒක කියනවා නඩු දාපල්ලයි කියලා. නඩු දාන්න පුළුවන් ද මූ ඇමරිකාවේ account එකක් open කරලා. එතකොට මූ ගැහුවා මන් දන්නේ නැහැ මේක ගේම් එකට තව හවුල් කවුද කියලා දන්නේ නැහැ. හැබැයි තනියෙන් ගාපු ගේම් එකක් නෙවෙයි ගැහුවා ගේම් එක. හැබැයි සලිත් වැටලා තියෙනවා. ඇත්ත වශයෙන් කියනවා නම් මේක මේ සාමාන්‍ය මිනිහෙකුට තේරෙන දේ මේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහනේ. මේ සුදාට බයින මිනු දැන් මම සුදාට වීඩියෝ එකක් දැම්මම මට ගොන් ආතල් දීලා කමෙන්ට් දාලා බයිනවා. උඹලගේ මොලේ පෑදෙනත් එක තමයි අද කතා කරන්නේ. උඹලා හරක් නම් බලාපල්ලා ඔළුවේ අං ඇවිල්ලාද කියලා නැත්තම් පස්ස අත කාලා බලපල්ලා නැට්ටක් ඇවිල්ලා තියෙද කියලා. මොකද උඹලා අමු ගවය වෙන්න එපා. මේක අහගයිලා මේක තේරෙන සාමාන්‍ය මිනිහෙකුට තේරෙනවා මේක. ඒ කියන්නේ පූජනීය ස්ථානයක මොකක් හරි දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් කරනවා නම් ඒකට ඩොනේෂන් පිටින් අවශ්‍ය කරන්නේ නැත. ඒක නගර සභාව සහ ඒ පූජනීය ස්ථානයේ වෙලා තමයි ඒක කළමනාකරණය කරගෙන යන්නේ. එතකොට පිටින් එන්න පුළුවන්. ඕන දන්සලක් දාන්න, ඒක දන්සලට ආධාර උපකාර ගන්න එහෙම පුළුවන්. එහෙම නැතුව ඒ ක්‍රියාදාමයට පිටින් ඩොනේෂන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ දැන් කතරගම දේවාලය වුණා කතරගම දේවාලේ සල්ලි තියෙනවා. කතරගම දේවාලේ කතරගම පෙරහැර වෙන්නේ ඒක කතරගම දේවාලයයි නගර සභාව එකතු වෙලා තමයි ඒ අවශ්‍ය කරන කළමනාකරණය කරගෙන යන්නේ. ඒ වගේ මහනුවර රාජ්‍ය අනුග්‍රහයෙන් කරනවා නම් ඒකට ඩොනේෂන් අවශ්‍ය වන්නේ නැත. මොකද මහනුවරට සල්ලි ලැබෙනවා. මාලිගාවට සල්ලි ලැබෙනවා. ඒ වගේම නගර සභාවට සල්ලි ලැබෙනවා. ඒ එක්කාසු කළ තමයි ඒ කට්ටිය ඕක පිරිසුදු විදියට වැඩේ කරගෙන යන්නේ. ඒක හන්ද ඒ වගේ ක්‍රමවේදයකට කොහොමවත් ඩොනේෂන් අවශ්‍ය වන්නේ නැත. එතකොට කක්සුදා ඩොනේෂන් එව්වේ මොකටේ? ඌ යටින් ගේම් එකක් ගහ ගන්න. මිනිස්සු කොච්චර සුදු කරත් තිත්ත වුණත් ඇත්ත කතාව. සුදාට ඕන පුළුවන් එහෙම ඩොනේෂන් අරගෙන පුළුවන් ඕන එන අයට දාන්සලක් දෙන්න. ඔය වගේ දෙයකට පුළුවන්. එහෙම දෙයකට පුළුවන්. එහෙම නැතුව ඒ කළමනාකරණයට ඩොනේෂන් අවශ්‍ය කරන්නේ නැත. ඉතින් මේක තේරුම් ගන්න බැරි මිනිසුද්ද ලංකාවේ ඉන්නේ. දැන් ඉතින් කක්කි සුදා බේරෙන්න ගොන් ආතල් පිට දෙනවා. එක බොරුව වහගන්න තව බොරු 100ක් විතර කියනවා. ඉරාජ්ට බයිනෝ. ඒකේ ඇතුලේ ඩීටේල්ස් එළියට දුන්නේ නැහැ කියලා. බයින දෙයක් නැහනේ. ඩීටේල්ස් ඇත්ත නම් ඇත්ත. එතකොට උඹලා එතනින් ගත්ත සල්ලි ටික උඹලා ගසා ගන්නවා. කමක් නැහැ ඉතින් උඹලට හරක් වගේ සල්ලි පොම්ප කරන මිනිස්සුත් ඉන්නෝනේ ඩොනේෂන් කරන මිනිස්සුත් ඉන්නෝනේ හැම දෙයකම ඒ ඩොනේෂන් කරන මිනිසුන්ගේ තේරුම් ගන්න ඕනේ ඩොනේෂන් අවශ්‍ය කොතනටද ආධාර අවශ්‍ය කොතනටද එතන පදනමක් තියද එතන වටිනාකමක් තියද එතන දෙන්න ඕනද අපේ රට මේ තරම් බංකොලොත්ද එහෙම අවස්ථාවක් නැහැ අන්න අර මේ තිබුණා කෙලින්ම අර මිහින්තලය පෙරහැරට රාජ්‍ය අනුග්‍රහය නැහැ කිව්වම අන්න එතනට ඩොනේෂන් එකක් දෙන්න තිබුණා. ඉතින් සුදාල්ට ඒ වෙලාව එතනට බහින්න තිබුණේ. එහෙම බැස්සෙත් නැහැ. කක්කි සුදා දැන් ගලි බවුසරයක බහැලා නාලා ඉවරයි. දැන් සුදාට වෙන්නෝ තියෙන දේවල් වෙලා ඉවරයි. ඉතින් ලැජ්ජාව මකා ගන්න එක එක දේවල් ගිහිල්ලා කියනවා. යන්න බැරුණාම ආවේ උරු වර්ගයේ වන්නේ නැත්තොත් ගිහිල්ලා බලන්නද කොහෙද මේ ගිහිල්ලා වීඩියෝ දානවා. වීඩියෝ නේ මොනවද දැම්මත් සුදු. උඹ දැන් ඉල්ලගෙන කාලේ ඉවරයි. මොකද උඹට සෝබා දහමේ රිටර්න් එක ලැබිලා තියෙනවා. උඹ නිකන් හොරෙක් නෙවෙයි කියර පොරක් කියලා මිනිසුන්ට අපහාස කරලා බැනලා අන්තිමේදී උඹ සමාජයට හොරෙක් වෙලා ඉවරයි. උඹ මේකේ ඉඳගෙන සද්ද දාලා කෑ ගහලා කියනවා ඈන නඩු දාපල්ලයි කියලා. ඔව් ඉතින් උඹට නඩු දාන්න බෑනේ. උඹේ account එකේ තියෙන ඇමරිකාවේනේ. ඇමරිකාවේ account එක සල්ලි වැටෙන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මේ කක්කි සුදාගේ වැඩවලට ඔයාලට මොලයක් තියෙනවා නම්
ආයින් නැවත එකතු වෙන්න එපා. එකතු වෙනෝ නම් ඒ ඔබේ කැමැත්ත. මං කියන්නේ මොලයක් තියෙන මනුස්සයෙක් මුගේ වැඩවලට එකතු වෙන්න යන්න එපා. චිත්ත වුණත් ඇත්ත මේක සුදා කියන්නේ හීන් නූලේ මිනිසුන්ට අරින මිනිහෙක්. එහෙමනම් ඔබට ජය.